හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්තම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. ක්‍රිකට් ගැන දැනගන්න නම් ක්‍රිකට් ෆැනාටික් තමයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමසත්කාරකත්වය දක්වමින් පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලානය ලැබුරු තරඟාවලියක් විදියට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟ 3කින් යුක්ත තරඟාවලියක් සහ T20 තරඟ 3කින් යුක්ත තරඟාවලියක් සඳහා මේ වෙනකොට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචිතයක් මේ වෙන විට 17 දිනකින් යුක්ත ODI සංචිතයක් Sunday Times පුවත්පත මගින් එළි දක්වලා තියෙනවා. ඒකට ඒ එළි දැක්වීමට අනුව කණ්ඩායමේ නායකත්වයේ සුපුරුදු පරිදි ODI තරඟාවලියේ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වෙලා තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ 17 දිනකින් යුක්ත සංචිතයට ඇතුළත් වෙනවා චරිත් අසලංක නායකයා විදියට, ඒ වගේම පැතුම් නිස්සංක ආරම්භක ප්‍රතිකාරය විදියට, ඒ වගේම කමිල් මිසාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඒ වගේම ධනංජය සිල්වා ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ජනිත් ලියනගේ, කමින්දු වෙන්ඩිස්, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ජෙප්රි වෙන්ඩසේ, වනිදු හසරංග, මිලාන් රත්නායක, ඒෂාන් මාලිංග, ප්‍රමෝද් මන්තුෂාන්, මහේෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එන ක්‍රීඩකයන් 17 දෙනාගෙන් යුක්ත සංචිතයක් මේ වෙනට Sunday Times පුවත්පත මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟාවලිය මේ මාස 27 වෙනිදායි ආරම්භ වීමට නියමිතයි. මුලින්ම පැවැත්වෙන්නේ ODI තරඟාවලිය. මේකට ප්‍රධානම මේ සංචිතය තුළ බැලුවාම ධනංජය සිල්වා කාලයකට පස්සේ මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එළඹෙන T20 ලෝක කුසලානය පාදක කරගනිමින් ඒකට පෙරහුරුවක් විදිහට තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඒකට අපේ T20 ස්කොඩ් එකේ හිටියා කුසල් ජනිත් පෙරේරා නම්බර 4 ක්‍රීඩකයෙක්. නමුත් ඔහු මේ මෑත කාලීනව මේ තරඟ කිහිපෙම ලකුණු අතරට නොපැමිණීම සහ ඔහුගේ කන්සිස්ටන්ට් ගතිය නොපැවතීම හේතුවෙන් ඒ වෙනුවට ආදර්ශකයක් විදිහට ජනන්ජය සිල්වා කණ්ඩායමට ඇතුළත් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒකට විශේෂම හේතුව තමයි ධනංජය සිල්වාගේ තුන් ඉරියව්වෙන් දක්ෂතාව දැක්වීම. ඔහුට පන්දු යැවීමේ හැකියාව තියෙනවා. ස්පින් ඔප්ෂන් එකක් විදිහට පවර් ප්ලේ එක ඇතුලේ හෝ මැද පන්දු වාරවලදී ඔහුගේ පන්දු වාර දෙක තුනක් යවා ගැනීමේ අපේක්ෂාවෙන් සහ යාර්තියෙන් ඔබට සහ යාර්තියෙන් ඇතුළත ඒ පන්දු රැකීමේ කාර්යයේදී කුසල් ජනිත් පෙරේරාට වඩා ඉදිරියෙන් සිටීමත් ඔහු මේ සංචිතයට නම් වීමට ප්‍රධානම හේතු වෙලා තියෙනවා. නම් දක්ෂතා පිටිකරන දක්ෂතාවෙන් ගත්තොත් කුසල් ජනිත් පෙරේරා ඔහුගේ ස්ට්‍රයික් රේටිං ඉස්සරහින් හිටියත් මේ මෑත කාලීන දක්ෂතා අනුව ඔහු යම් කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ හේතුව නිසා ධනංජය සිල්වාට මේ කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම දුස්මන්ත චමීර ODI සංජිතෙන් පොඩ්ඩක් එළියෙන් තියලා තියෙන ඔහු ආබාධ එක්ක ඔහුව T20 ලෝක කුසලානයට ඔහු ආරක්ෂා කර ගැනීම හේතුවෙන් ඔහු එංගලන්තය සමග පැවැත්වීමට නියමිත T20 තරඟ 3 සඳහා ඔහු නැවත සංචිතයට කැඳවීමක් ලැබෙන්නත් පුළුවන්. මේ සංචිතයට ඇතුළත් වෙලා තියෙන වනිදු හසරංග බොහෝ ODI තරඟ 3 ක්‍රීඩා නොකිරීමට ඉඩ තියෙනවා. ඔහුගේ ආබාධ තත්ත්වයත් එක්ක ඔහු ඉතා වටින ක්‍රීඩකයෙක් එළවෙන T20 ලෝක කුසලානය සඳහා. එතකොට ඔහු බොහෝ දුරට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත T20 තරඟ 3 සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ සංචිතයට නුවන් තුෂාර ඇතුළත් වෙලා නැහැ. ඔහු මෑත කාලීනව ඔහුගේ දක්ෂතාවයේ යම්කිසි අඩුවක් තියෙනවා. ඔහුට විකට් ලැබීමේ අඩුවක් තියෙනවා. ඒ නිසා මෑත කාලීන තරඟවල ඔහුට
විකට් නොලැබීමත් හේතු කරගෙන ඔහු T20 ලෝක කුසලාන සංචිතයෙන්ුත් ඉවත්වීමේ ස්වභාවයක් තියෙනවා. ඒ වෙනුවට T20 සංචිතයට මධ්‍යස්ථ පතිරණ එකතුවීමේ හැකියාවක් පවතිනවා. ඒකට 27 වෙනිදා පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ හැකි 11 දෙනා අපි ආසන්න වශයෙන් මේ 17 දෙනාගේ සලකා බැලුවොත් ඇතුම් නිස්සංක සහ කමිල් මිසාර ඔය බලාපොරොත්තු වෙන ආරම්භක පිටිකරුවෝ දෙන්නා විදිහට ඇතුම් නිස්සංක ඔහුගේ කාලේ T20 ෆෝමැට් එකේ යම් කිසි පසුබෑමක් තිබ්බත් ශ්‍රී ලංකාව ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඇතුම් නිස්සංකගේ මේ ODI සීරීස් එකෙන් නැවත කම්බෑක් එකක් දීලා නැවත ඇතුම් නිස්සංක ඔහුගේ සුපුරුදු රිද්මයට එයි කියලා ඒ වගේම කමිල් මිසාරත් ඔහුගේ කාලේ යම් කිසි දක්ෂතාවයක් දැක්වුවා. ශ්‍රී ලංකා කණ්ඩායමට වටින්නේ T20 ලෝක කුසලානයේදී පැතුම් නිස්සංකගේ සහ කමිල් මිසාරගේ ඒ සුපුරුදු ආරම්භක පාර්ට්නර්ෂිප් එක ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ඒ දෙන්නගේ ඒ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අපිට ලැබුණොත් තුන්වෙනි පිටිකරු විදියට කුසල් පෙන්ඩිස් ඔහුගේ සුපුරුදු දක්ෂතා යම් කිසි මට්ටමකින් පවත්වාගෙන යනවා. ඒ වගේම ධනංජය සිල්ලා හතරවෙනි පිටිකරු විදියට නම් වෙන ඔහු එළඹෙන T20 සංචිතයට ක්‍රීඩා කරන නිත්‍ය ක්‍රීඩකයෙක් වීමත් සමග ඔහු ODI සංචිතයේ හතරවෙනි ස්ථානයට ක්‍රීඩා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාවය T20 ලෝක කුසලාන්ට වැදගත් වෙන නිසා ඔහු ඒ සංචිතයේ අනිවාර්ය ක්‍රීඩකයෙක් වන නිසා ඔහු ODI කිරීමට බොහෝ දුරට ඉඩ දෙනවා. චරිත අසලංග 5වෙනි ස්ථානයේ නායකත්වයේ ඉනිමක් බලාපොරොත්තු වෙනවා. ඔහුගෙනුත් T20 ලෝක කුසලානයේදී එය දක්ෂතාවයක් බලාපොරොත්තු වෙනවා. ජනිත් ලියනගේ පුසුගේ කාලයේම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන අවශ්‍ය අවස්ථාවලදී ඔහුගේ කාර්යය නිවැරදිව ඉකරපු ක්‍රීඩකයෙක් විදියට ඒ වගේම ඔහුට අවශ්‍ය අවස්ථාවලදී පන්දුවාර කීපයක් යැවීමේ හැකියාවක් පවතින නිසා ඔහුගේ දක්ෂතාවය තමත් වැදගත් වෙනවා T20 ලෝක කුසලානයට. ඒ නිසා ඔහු මේ ODI සංචිතය තුළ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති. මේ වගේම 7 වෙනි ස්ථානයේදී කමින්දු මෙන්ඩිස් පළමු තරගයේදී ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද එංගලන්තයේ ස්පින් ඇටැකයකට පහර දීමේදී යම් කිසි අපහසුතාවයක් තියෙන නිසා සහ කමින්දු මෙන්ඩිස්ගේ දක්ෂතාවය සලකා බැලීමට මේක හොඳ අවස්ථාවක් වෙනවා. මොකද T20 සංචිතයටත් කමින්දු මෙන්ඩිස් නම් වෙන නිසා ඔහුගෙන් අපිට මොනවද ලබා ගන්න පුළුවන් කියන දේ සලකා බලන්න ඔහුගේ දක්ෂතාවයන් බලන්න ඔහු අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අංක 7 ස්ථානයට අපිට ස්පින් නැතුව ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට මිලාන් රත්නායක ක්‍රීඩා කිරීමේ හැකියාවකුත් පවතිනවා. ඒ වගේ අංක 8 ස්ථානයේ දුනිත් වෙල්ලාලගේ හෝ ජෙෆ්රි වැන්ඩිසේ දෙදෙනාගෙන් කෙනෙක් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වනිදු හසරංගගේ ස්ථානයේ වනිදු හසරංග ODI තරඟාවල සඳහා ක්‍රීඩා නොකරන නමුත් ඔහු T20 තරඟාවලට සහ එළඹෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන බැවින් මේ 8 වෙනි ස්ථානයට දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩිසේ යන දෙදෙනාගෙන් කෙනෙක් පළමු තරඟයට භාවිතා කරයි. ඒ තරඟය තුන ඇතුළත ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට ක්‍රීඩා කරමින් ඔවුන් දෙදෙනාගේ දක්ෂතාවය සලකා බැලීමක් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද වනිදු හසරංගට බැකප් එකක් විදියට ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් අපි T20 ලෝක කුසලානට සූදානම් කරගත යුතු නිසා. ඒ වගේම 9 වෙනි ස්ථානයට මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා. ඒ වගේම 10 වෙනි ස්ථානයට ඒසාන මාලිංග සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනවා. ඔවුන් දෙදෙනාත් යම් පළමු තරඟයට ක්‍රීඩා කරලා ඉතිරි තරඟ තුනේදී මාරු කරමින් ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතිනවා. පළමු තරඟයේ විස්තර සහ එංගලන්ත කණ්ඩායමේ සංයුතිය ගැන අපි ඊළඟ වීඩියෝ එකේ ඔබ වෙත රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ෆැනාටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්න.